දවසක් වේවා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ හරියටම YouTube channel එකක් කරන්නේ කොහොමද කියන කාරණාව. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. YouTube channel එකක් අලුතෙන් පටන් ගන්න යන කෙනෙක්ට වගේම පටන් අරගෙන ඉන්න කෙනෙක්ට උනත් මේ වීඩියෝ එකේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ හින්දා අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. YouTube channel එකක් මුලින්ම පටන් ගත්ත කෙනෙක් මුලින්ම shorts videos upload කරන්න කියලා මම පොඩි ලියුමක් කරනවා. මේකේ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන කාරණාව තමයි shorts videos වල views ගන්න ලේසි. long content videos දානවට වඩා shorts videos දැම්මොත් ඔයාගේ වීඩියෝ එකට ඉක්මනට views යනවා. ඒකත් එක්ක subscribers ගොඩක් වාත් එක්ක එකතු වෙනවා. ඒ නිසා shorts videos දාන එක තමයි ගොඩක්ම හොඳ අලුත් content creator කෙනෙක්ට. shorts videos දානකොට ඔයා viral song එකක් select කරන්න. ඒ කියන්නේ මේ දවස්වල හැමෝම අහන හැමෝගෙම කටේ තියෙන song එකක් ඔයා දැම්මොත් ඒ song එක නිසා පුළුවන් ඔයාගේ වීඩියෝ views ඔයා හිතන්නවත් නැති විදිහට වැඩි වෙනවා. එහෙම දාන්න නැත්නම් ඔයා දාන්න ඔයාට unique song එකක්. ඔයාටම ආවෙනික song එකක්. ඔයා අහන්න කැමති song එකක්. එතකොට ඔයාගේ ඉන්ට්‍රස්ට් එකට ගැලපෙන ඔඩියන්ස් එකක් ඔයාට බිල්ඩ් අප් කරගන්න ලේසි වෙනවා. එතකොට ඔයාට ෆෑන් බේස් එකක් හදාගන්න ලේසි. මේ ක්‍රම දෙකම සක්සස් වෙච්ච YouTubers-ලා ඕන තරම් මේ ලංකාවේ වගේම ලෝකෙත් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි YouTube channel එකක් කරනකොට තමන්ට ගොඩාක් comfortable topic එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ තමන් හදාරලා තියෙන දේ, තමන් ප්‍රගුණ කරලා තියෙන දේ, තමන් දන්න දේ, තමන් කැමති දේ තමයි මේ YouTube channel එකේ ඔයා අනිත් කෙනාට කියලා දෙන්න ඕනේ. අනිත් කෙනාට දෙන්න ඕනේ. ඒ නැතුව තමන්ට පවා ආධුනික දෙයක් ගැන වීඩියෝ කන්ටෙන්ට් කරන්න වනම් එතනදී අපිට පැවැත්මක් අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා තමන් ගොඩාක් තමන්ගේ හදවතට තමන්ගේ self conscience එකෙන් අහලා බලන්න මට මේ දේ පුළුවන්. මට මේ දේ ගමනක් යන්න පුළුවන්. එහෙම ඔයා හා කියලා උත්තරයක් දෙනවා නම් එන්න ඒ දෙයත් එක්ක ඔයාගේ channel එකේ ගමනක් යන්න. ඔයාට මම මේකෙදිම මේ දේ කියන්නම්. ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක් වගේම ඕනනම් හදාගන්න පුළුවන් ලෝකල් ඔඩියන්ස් එකක්. ඒ ඔඩියන්ස් දෙකම ඔයාට හදාගන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ගොඩක්ම ඔයා දාන කැප්ෂන්ස් මත, ඔයා දාන වීඩියෝ එකේ කන්ටෙන්ට් එක මත. ඔයා ඉංග්ලිෂ් කැප්ෂන්ස් එහෙම නැත්නම් වෙන ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකකින් කැප්ෂන්ස් දැම්මොත් ඒක ෆොරින් ඔඩියන්ස් එකක් රීච් කරනවා. එහෙම නැත්නම් ඔයා සිංහලෙන් වගේ වැඩේ කරනවා නම් ඔයා සිංහල කැප්ෂන්ස් සිංහල කන්ටෙන්ට්ස් දානවා නම් එතකොට ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකට ඔයාගේ වීඩියෝ එක රීච් වෙනවා. ඉතින් ඔයා ඔයාගේ වීඩියෝ එක දානකොට ඔයාට කම්ෆර්ටබල් ටොපික් එකක් සිලෙක්ට් කරගන්න. ටොපික්ස් මොනවද තියෙන්නේ කියලා කිව්වොත් එන්ටර්ටේන්මන්ට්, රිලිජන්, ඒ වගේම ගත්තාම ට්‍රැවලින්, ඒ වගේම එඩියුකේෂනල්, ටෙක්නිකල්, ගොසිප් ඔය වගේ ගොඩක් ටොපික්ස් තියෙනවා. මේ වගේ ඔයාට පුළුවන් දේ සහ ඔයා කැමති දේ අරගෙන කරනවා නම් ඒක ගොඩක්ම සේෆ් සහ ලොකු ගමනක් තියෙනවා. මේක නම් ගොඩක් අයට මිස් වෙන පාර්ට් එකක්. අනිත් අයගේ ඒවා කීයටවත් කොපි කරන්න යන්න එපා. ඔයා අනිත් අයගේ වීඩියෝ එකක් එහෙම් පිටින්ම කොපි කරොත් ඔයාට කොපිරයිට් වැදෙනවා. එහෙම කොපිරයිට් වැදුනොත් ඔයාට ගොඩක් කාලයක් යනවා ඔයාගේ YouTube channel එක රීස්ටෝර් කරගන්න හදාගන්න. ඒ වගේම මම සජෙස්ට් කරනවා ඔයා අනිත් අයගේ ideas කොපි කරන්නත් එපා. මේකෙදි legally issue එකක් නැහැ තමයි. හැබැයි ඔයා අනිත් කෙනෙක්ගේ idea එකක් කොපි කරනවා නම් ඔයාගේ channel එකේ reach වහිනවා සහ ඔයාට දිගු පැවැත්මක් නැහැ. ඔයා creative වෙන්න පොඩි දෙයක් හරි අලුතෙන් හිතන්න පුරුදු වෙන්න. එහෙම YouTubers තමයි ලොකු ගමනක් ගිහිල්ලා එයාලගේ channel සාර්ථක කරගෙන තියෙන්නේ. එතකොට ඔයා content stealer කෙනෙක් වෙන්න බැරුව content creator කෙනෙක් වෙන්න කියලා මම මතක් කරනවා. ඒ නිසා අනිත් අයගේ අදහස් අනිත් අයගේ contents වල තියෙන දේවල් කොපි කරන්නේ නැතුව අලුතෙන් දෙයක් කරන්න. මොකද මේ ලෝකේ තාමත් මම believe කරන දෙයක් තියෙනවා. නිර්මාණශීලී පුද්ගලයාට දක්ෂ පුද්ගලයාට තැන තියෙනවා. ඒ හින්දා අනිත් අයගේ කොපි කරන්න එපා ප්ලීස්. මේක ඉල්ලීමක්
සහ ඔයාට තැනකට ආවට පස්සේ සතුට වෙන්න පුළුවන් නම් මේක මගේ ජර්නි එක මම තනියම ආවේ. මට ආවේනික විදිහට මම ආවේ කියලා එදාට ඔයාට ලොකු සතුටක් ලබන්න පුළුවන්. අනිත් ටිප් එක තමයි කන්සිස්ටන්සි එක තියාගෙන වීඩියෝස් අප්ලෝඩ් කරන්න. මේක කන්සිස්ටන්සි රේට් එක තමන් මත ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කොච්චර බිසීද? ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක කොච්චර බිසීද? ෆ්‍රීද? ඒකත් එක්ක මේක ඩිපෙන්ඩ් වෙනවා. බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් නම් per week වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ වැඩේ වෙනුවෙන් අවම පැය භාගයක් හරි දවසකට වැය කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයා සමහරවිට per day වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න දවසකට එකක් වගේ. සහ ගොඩ වීඩියෝස් එක දවසට අප්ලෝඩ් කරන්න යන්නත් එපා. එක දවසට එකක් විතරක් අප්ලෝඩ් කරන්න. මොකද YouTube ඇල්ගොරිතම් එකෙන් ඔයාගේ වීඩියෝ එක පුෂ් කරන එක ලේට් වෙනවා. එක දවසකට වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් කරන්න. සහ මේ කන්සිස්ටන්සි එක කියන එක තියාගන්න. එක දවසකට views යන්නේ නැහැ එහෙම කියලා වැඩේ නතර කරගන්න එපා. ඔයා දිගටම වීඩියෝස් අප්ලෝඩ් කරගන්න. එහෙම ටිකෙන් ටික කාලය ගිහිල්ලා පුහු කාලයක් ගියාට පස්සේ දන්නේම නැතුව ආගේ channel එක grow වෙලා මෙන්න මේක ගොඩාක් අයට මිස් වෙන පොයින්ට් එකක්. වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කලින් පොඩි රිසර්ච් පාරක් ගන්න. දැන් තාක්ෂණය ගොඩක් විවරනේ. ආදන්නවා Gemini, Meta AI, ChatGPT, Google, YouTube මේ platforms වලින් මේ වගේ ඕන දෙයක් ඔයාලට අහන්න පුළුවන්. ඕනම දෙයක් මේ වගේ තියෙනවා. ඉතින් අපි අලුත් දෙයක් දානවා කියලා කරන්න දෙයක් ඇත්තටම අපිට නැති තරම්. YouTube එකක වුණත් channel එකක් කරනකොට අලුත් දෙයක් දානවා කියන එක මාළුම අපිට කරන්න බැරි දෙයක්. ඉතින් මෙහෙම කරනකොට අපි දාන content එකට අදාළව පොඩි රිසර්ච් පාරක් මෙයාලගේ මේ අහලා කරනවා නම් මේක ගොඩක් වටිනවා. මොකද එතකොට අපි කතා කරන්නේ යමක් දැනගෙන. zero knowledgeable නෙවෙයි. zero knowledgeable අපි කතා කරොත් අපි කියන දේ මිනිස්සු trust කරන්නේ නැහැ. අපි කියන දේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපිට trustworthy audience එකක් track කරගන්න ඕන නම් කරන්න පුළුවන් best දේ තමයි වීඩියෝ එකක් කරන්න කලින් අද රිසර්ච් එකක් කරන්න. YouTuber කෙනෙක් විතරක් නෙමෙයි YouTube channel එකක් කරද්දී විතරක් නෙමෙයි ඔය ජීවිතේදී ඔයා කරන්න ඕනම දෙයක් කරන්න කලින් පොඩි රිසර්ච් එකක් කරන්න. අපි මේකට සිංහලෙන් කියනවා පෙර විමසුමක් කියලා. එහෙම පෙර විමසුමක් කරලා තමන් කරන වැඩේ කරපු මිනිස්සු තමයි මේ ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. ඊගව පොයින්ට් එක තමයි තමන් ගැන අව탁සීරු කරන්න එපා. ගොඩාක් මිනිස්සු ඉන්නවා තමන්ම ඩීවැලියු කරගන්නවා. තමන්ව අන්ඩර්ස්ටිමේට් කරගන්නවා. දැන් මේ YouTube channel එක කරද්දී වුණත් පළවෙනියටම දාන වීඩියෝ එක viral ගිහිල්ලා ඔයා world famous වෙන්නේ නැහැනේ. මේක හිමීට step by step යන්න තියෙන දුර ගමනක්. ඉතින් ඒ නිසා අර views දැස්සා කියලා හරි සමහරවිට copyright tag වැදුනා කියලා හරි channel එක මොකක් හරි වුණා කියලා හරි ඔයාව ඩීවැලියු කරගන්න. ඔයාව අන්ඩර්ස්ටිමේට් කරගන්න. ඔයා වැටෙන්න යන්න එපා. be positive. මොකද මේ YouTube journey එකේ ජයග්‍රහණය කළ තියෙන මිනිස්සු මේ YouTube journey එක හරියට පාස් කරපු මිනිස්සු දිහා පොඩ්ඩක් හැරලා බලන්න. එයාලා ලොකු ගමනක් දුර ගමනක් ගිහින් තියෙනවා. එයාලා පළවෙනි දවසේම දිනලා නැහැ ජීවිතේ. සමහර වෙලාවට එක දවසක ඔයාගේ වැඩේ අසාර්ථක වුණොත් ඔයා හිතන්නේ අද මගේ දවස නෙමෙයි. සමහර සතියක ඔයාගේ වැඩේ අසාර්ථක වුණොත් ඔයා හිතන්නේ මේ සතිය මගේ නෙවෙයි. හැබැයි කවදා හරි දවසක් කවදා හරි සතියක් කවදා හරි අවුරුද්දක් ඔයාගේ කියන එක ඔයා හොඳට මතක තියාගෙන ඉන්න. මේක ඇත්තරම YouTube channel එකක් කරනකොට කියන දෙයකට වඩා ජීවිත ආදර්ශයක් කරගන්නව නම් ඒක ගොඩාක් වටිනවා. අනිත් කාරණාව ගොඩක් අය ස්ටාර්ට් එකක් ගන්න හරි බයයි. එයා හිතනවා the start should be perfect කියලා. හැබැයි මම බිලීව් කරන දෙයක් තමයි ස්ටාර්ට් එක නෙමෙයි perfect වෙන්න ඕනේ. අර end එක තමයි perfect වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා පළවෙනියට කරන දෙයට වඩා ඔයා දෙවෙනියට කරද්දී එක ස්ටෙප් එකකින් හරි අප්ග්‍රේඩ් වෙලා තියෙන්න ඕනේ. දියුණු වෙලා තියෙන්න ඕනේ. ඔයා කරන දේවල් වලින් ඔයා දාන වීඩියෝස් වලින්
ඔයාට වෙන අඩුපාඩු වලින් එරර්ස් වලින්ම ඔයා ඉගෙන ගන්න ඕනේ. මේකත් මම කියන්නේ YouTube channel එකකට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ජීවිතයේ ඕනම දෙයක් අපි experiences වලින් ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. ජීවිතේ සාර්ථක කරගත්ත ගොඩාක් මිනිස්සු එයාගේ ජීවිතේදී හම්බෙච්ච experience වලින්ම තමයි ඒ ගමන ඇවිල්ලා තියෙන්නේ. experiences නැත්තම් ඒ ජීවිතේ වැඩක් නැහැ. ඒ ජීවිතේට අර්ථයක් එකතු වෙන්නේ මේ වැරදි අඩුපාඩු වෙන තරමට තමයි. එතකොට එයා හෙට මේ මුළු ලෝකෙම බබලවන්න පුළුවන් පුද්ගලයෙක් වෙනවා. ඉතින් මේ මම කියපු දේවල් පිළිපැත්තොත් මං කියපු දේවල් වලට පොඩ්ඩක් සාවධානව අහංකම් දුන්නොත් ඔයාලට ඇත්තටම පුළුවන් වෙනවා ලොකු ගමනක් යන්න. ඔයාලට ලොකු ගමනක් තියෙනවා. කලබල වෙන්න නැතුව හිමීට ඒ ලොකු ගමන යන්න මේ YouTube මාවතේ කවදා හරි හැමෝම හොඳ දියුණු සාර්ථකත්වයටපත් වෙච්ච YouTubersලා වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා හදවතින්ම. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට චුට්ටක් හරි වැටුණා නම් කියන්නේ වටිනවා කියලා දැනුණා නම් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න සහ මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කැමති නම් විතරක් මම ඉල්ලීමක් කරනවා subscribe කරන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.